අදත් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා URJS YouTube channel එකේ ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ දවස්වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන Temu online shopping app එකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා සහ ඒකෙන් හරියටම order එකක් දාන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සරම Google Play Store එකට ගිහිල්ලා Temu app එක download කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ විදිහට Play Store එකට යන්න පුළුවන්. ගිහිල්ලා search bar එකේ Temu කියලා search එකක් දාන්න. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ වගේ Temu app එක බලා ගන්න පුළුවන්. ඒක ඔයාලා මෙන්න මෙතනින් install කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන දැන් Temu app එක install කරගෙන තියෙනවා. අපි එහෙනම් app එක ඇතුළට ඉස්සරම ගිහිල්ලා බලමු. හරි Temu app එක පළවෙනි වතාව install කරලා පළවෙනි වතාවට නම් open කරන්නේ එකපාරටම ඔයාලා යන්නේ කෙලින්ම මේකේ sign in වෙන්න තියෙන tab එකට. ඉතින් අපි ඒකට ගියපු එකේ sign in වෙලාම ඉතුරු වැඩ ටික බලමු. ඉතින් මේකට sign in වෙන්න option හතරක් තියෙනවා. එකක් තියෙනවා continue with Google කියලා, continue with Facebook, continue with email, continue with phone number කියලා. ඉතින් මේකේ ලේසිම සහ පහසුම ක්‍රමය තමයි continue with Google එකට ගිහිල්ලා Google account එකෙන් log වෙන එක. ඉතින් අපිත් Google account එකෙන් log වෙලා බලමු. හරි එතකොට ඔයාලට මෙන්න මේ වගේ එක ටැප් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google account එක පෙන්නනවා. ඉතින් මේකෙන් ඔයාලා කැමති Google account එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි මැසේජ් එකක් එනවා. ඒකට okay එකක් දාන්න. ඊට පස්සේ ඔයාලා සාර්ථක ලෙස Temu app එකට මේ විදියට sign in වෙලා ඉවරයි. හරි ඊට පස්සේ අපි මේකේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් කතා කරලෙමු. ඉතින් Temu app එකේ ඉස්සරහට ගියපුවාම home එකේ මෙන්න මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන යට තියෙන tab ටික ගැන කතා කරොත් යටින්ම home tab එක තියෙනවා. ඊට පස්සේ මෙතන categories කියලා tab එකක් තියෙනවා. දැන් මේ categories tab එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට categories තියෙනවා. ඒ categories ඇතුලේ මෙන්න මේ වගේ sub categories අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් තියෙනවා. දැන් මෙතන home and kitchen select කරොත් එහෙම හරි මම මේ විදිහට home and kitchen select කරපුවාම මෙතන විවිධ sub categories අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා U කියලා tab එකක්. ඉතින් ඒ U කියන tab එකට ගියාට පස්සේ එතන ඔයාගේ profile එක තමයි තියෙන්නේ. profile එකේ කරන්න ඕනේ settings ටික එහෙම මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාගේ shopping cart එක පෙන්නන cart කියන tab එක තියෙනවා. ඉතින් අපි මේකෙන් order දාන්න කලින් අපි මේකේ මෙතන මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් why choose Temu කියලා එකක්. දැන් මේක පොඩ්ඩක් විශේෂයි. දැන් අනිත් shopping app වලට වැඩිය මේ Temu shopping app එක ඉක්මනට ජනප්‍රිය වුණා. ඉතින් මෙන්න මේකේ තියෙන පොඩි පොඩි කාරණා ටිකක් නිසා තමයි මේ Temu app එක පොඩ්ඩක් ප්‍රසිද්ධ වුණේ. අපි ඒක ඉස්සරම ගිහිල්ලා බලමු. හරි. ඔයාලා මෙන්න මේක ඇතුළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ credit for delay කියන option එක. ඉතින් මෙන්න මේක විශේෂයි. මේ credit for delay කියන option එක කියන්නේ දැන් සාමාන්‍යයෙන් Temu app එක කියන්නේ එයාලා දවස් 10ක් වගේ ඇතුළත අපේ product එක deliver කරනවා කියලා. ඉතින් මේ credit for delay කියන option එකෙන් කියන්නේ ඉතින් එයාලා කියපු කාලයට මේක deliver කරේ නැති වුණොත් එයාලා ඩොලර් එකක් නැත්නම් රුපියල් 295.25 කියලා මෙතන තියෙන්නේ. ඒ ගාන එයාලා අපට රිෆන්ඩ් කරනවා කියලා. ඒ කියන්නේ මේ ඔයා ඕඩර් කරපු භාණ්ඩය ලැබුණ නැති වුණොත් හම්බෙන ගාන නෙමෙයි. ඒක ඩිලේ වුණොත් පරක් වුණොත් ඔයාලට ගාන ගෙවන ගාන තමයි එයාලේ කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි මේකෙන් ඕඩර් එකක් දාන්න කලින් ඊළඟට හදාගන්න ඕන දේ තමයි මේකේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ අපිට shipping ඇඩ්‍රස් එකක් මේකට ඇඩ් කරන්න ඕනේ. ඔයාලා මෙතන මේ U කියන ටැබ් එකට ගිහිල්ලා
ඊට පස්සේ මෙන්න මෙතන addresses කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් අපි මේ ටැබ් එකට යන්න ඕනේ. ටැබ් එකට ගිහිල්ලා add new address කියන ටැබ් එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඉස්සරම ඔයාලගේ ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් අපි මෙතනින් ඉස්සරම ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒත් එක්කම ඔයාලට ඊට පස්සේ දිස්ත්‍රික් එක සිලෙක්ට් කරන්න වෙනවා. ඒකත් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ආසන්නතම නගරය සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒක ඔයාලා මෙතන සර්ච් කරලා ඒ නගරය දීලා ඊට පස්සේ පහළට ගිහපුවාම ස්ට්‍රීට් නේම් ඇන්ඩ් නම්බර් කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලා ගෙදෙට්ට ලැබිලා තියෙන නම්බර එකක් තියෙනවානේ. ඒ නම්බර් එකයි ස්ට්‍රීට් එකයි කියන්නේ පාරයි තමා දාන්න කියන්නේ. ඉතින් මාත් මෙතෙන්ට ඒක දාගන්නවා. හරි මම මේ විදිහට ස්ට්‍රීට් නේම් එකයි නම්බර් එකයි දාගත්තා. ඊට පස්සේ මෙතන ඔයා මොකක් හරි ඇපාර්ට්මන්ට් එකක නම් ඉන්නේ ඒ ඇපාර්ට්මන්ට් එකේ නම දාන්න පුළුවන්. ඒක නැත්නම් එහෙම ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන ෆස්ට් නේම් එකකුයි ලාස්ට් නේම් එකයි දෙන්න ඕනේ ඔයාගේ. ඉතින් මම මේ විදිහට ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි දුන්නා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක අංක 10කින් යුතු ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට ඔයා ලබා දෙන්න ඕනේ. ඉතින් මෙතන නම්බර් එක ඇතුළත් කරද්දී ඔයාලා ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ මෙතන ධන 97 කියලා කන්ට්‍රි කෝඩ් එක තිබ්බට ඔයාලා සම්පූර්ණ ඔයාලගේ අංක 10ක් තියෙන නම්බර් එකම මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන සේව් කියන ඔප්ෂන් එක තියෙනවා. ඒක දෙන්න. එතකොට ඔයාගේ ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මෙතන සේව් වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් තව ඇඩ්‍රස් එකක් මේකට ඇඩ් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි දැන් ඇඩ්‍රස් එක ඇතුළත් කරගත්තනේ. දැන් අපි මේකෙන් යම්කිසි භාණ්ඩ ටිකක් සිලෙක්ට් කරලා අපේ කාට් එකට ඇඩ් කරගමු. ඒ ටික අපි buy කරන්න. ඉතින් ඔයාලට මෙතන අර මම කිව්වා වගේ කැටගරිස් වලින් ගිහිල්ලා මොනවා හරි තියනවා නම් ඒ ටික ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්තම් ඔයාලට තියෙන මෙන්න මෙතන සර්ච් බාර් එකෙන් ගිහිල්ලා සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේ කැටගරිස් වලින් ගිහිල්ලා සිලෙක්ට් කරන්න. හරි ඉතින් මම මෙතනින් ස්පෝර්ට් ඇන්ඩ් අවුට්ඩෝර්ස් කියන ටැබ් එකට යන්න. ගිහිල්ලා ඉවරලා අපි මෙතනින් මොනවා හරි දෙයක් සිලෙක්ට් කරගමු buy කරන්න. ඉතින් මෙතන ස්පෝර්ට් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් කියලා එතන එකක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් මේ මෙතන කම්පාස් එකක් තියෙනවා. ඉතින් මම ගිහිල්ලා ඒක කාඩ් එකට ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් අපි එකක් කාට් එකට ඇඩ් කරගත්තනේ. දැන් අපි කාට් එකට ගිහිල්ලා බලමු ඒක buy කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ කාට් එක ඇතුළට ගියාට පස්සේ අපිට මේ වගේ ප්‍රොඩක්ට් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන මේ යටින්ම තැඹිලි පාට එකක මෙතන තියෙනවා අඩුම රුපියල් 2215ක බඩු ගන්න ඕනි චෙක් අවුට් එකට දාන්න කියලා. ඒ කියන්නේ අපි මිලදී ගන්න. ඒ කියන්නේ මේකේ ලිමිට් එකක් තියෙනවා අපිට බඩු ගන්න පුළුවන්. අපි අඩුම සම්පූර්ණ ඒ කියන්නේ එක භාණ්ඩයක් නෙමෙයි භාණ්ඩ දෙක තුනක් හරි එකතු කරලා අඩුම රුපියල් 2215ක්වත් ගෙවන්න ඕනි. ඒක එක්කෙනාට ගාන වෙනස් වෙන්න පුළුවන්. මට ඇවිල්ලා තියෙන අඩුම 2215ක බඩු ඕඩර් කරන්න ඕනි කියලා. ඉතින් මේක ගොඩක් දුරට දෙනවා ඇත්තේ මෙයාලා ෆ්‍රී ෂිපින් දෙන්න නිසා. මෙයාලගේ හැම ප්‍රොඩක්ට් එකකම ෆ්‍රී ෂිපින් තියෙන්නේ. සල්ලි ගෙවලා නෙමෙයි ෂිප් කරගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා වෙන්න ඇති මේක දෙන්නේ. ඉතින් අපි මේක 2215 වෙන්න තව සිලෙක්ට් කරගමු. ඉතින් මම ආපහු ගිහිල්ලා මෙන්න මෙතන ටෝච් එකක් තියෙනවා. අපි මේ ටෝච් එකත් කාට් එකට ඇඩ් කරගමු. එතකොට මෙයාලා කියනවා තව රුපියල් 104ක දෙයක් මම මේ කාට් එකට දාගන්න ඕනි මිලදී ගන්න නම්. ඉතින් අපි මෙන්න මෙතන ටෝච් එකක් තියෙනවා. අපි ඒකත් කාට් එකට ඇඩ් කරගමු. හරි දැන් කාට් එකට අවශ්‍ය ගාන ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ආපහු අපි කාට් එකට ගියාට පස්සේ මෙන්න මෙතන අපිට චෙක් අවුට් කියන ඔප්ෂන් එක පෙන්නනවා. ඉතින් අපි මේක දැන් මිලදී ගන්න නම් අවශ්‍ය බට් ටික සිලෙක්ට් කරලා මෙතනින් චෙක් අවුට් කියන එකට යන්න ඕනි. හරි අපි චෙක් අවුට් කියන එකට ගියාට පස්සේ උඩින්ම ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එකයි ඔයාගේ ඒ දාපු ඇඩ්‍රස් එකයි පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඔයා ඕඩර් ඒ කියන්නේ සිලෙක්ට් කරපු දේවල් තුන පෙන්නනවා. ඊට පස්සේ මෙතන පේමන්ට්ස් මෙතඩ් එක තියෙන අපි ඒක පස්සේ බලමු. හරි මෙතන shipping කියලා එකක් තියෙනවා. අපි ඒක බලපුවාම එතන තියෙනවා මෙන්න මෙතන Skynet කියලා shipping company එකක් පෙන්නනවා. ඒ වගේම Cpex කියලා එකක් පෙන්නනවා. ඉතින් මේ Skynet කියන්නේ එයාලගේ ඒ අදාළ රටේ ඉඳන් ගොඩක් දුර චීනෙන් තමයි මේ භාණ්ඩ එන්නේ.
ඉතින් ඒ අදාළ සෙලර් ගාව ඉඳන් එයාපෝට් එකට එනකන් ඒ බාණ්ඩය අරන් ඉන්න ඔය ස්කයිනෙට් කියන එයාලගේ කුරියර් කම්පැනි එකකින්. ඊට පස්සේ ලංකාවේ කස්ටමර් එකෙන් එළියට දැම්මට පස්සේ අපේ ගෙදරට බඩු අරන් එන්නේ මෙන්න මේ CPEX කියන ඩිලිවරි කම්පැනි එකෙන්. හරි, ඊට පස්සේ පහලින් ඔයාලට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ඩොනේට් විත් තෙමු කියලා ඔප්ෂන් එකක්. ඒක ටික් එකක් දාන්න එපා. ඒක ටික් එකක් දැම්මොත් රුපියල් 138ක් ඔයාලගෙන් වෙනම කැපෙනවා. ඊට පස්සේ එතන යටින් අපිට බලා ගන්න පුළුවන් item total එක, item discount එක, limited time discount කියලා එකක්, sub total එක වගේම shipping free කියලා තියෙනවා. ඊට පස්සේ order total එක තියෙනවා රුපියල් 3065.81ක්. ඉතින් මම මේ ගාන තමයි ගෙවන්න ඕනි මේ order එක place කරන්න. ඊට පස්සේ එතන යටට ගියපුවාම අපිට මෙන්න මේ වගේ delivery guarantee, එතකොට තෙමු ප්‍රොටෙක්ට්ව කාඩ් ඉන්ෆර්මේෂන් කියලා තව පොඩි බිස්තර ටිකක් අපිට බලා ගන්න පුළුවන්. හරි, ඊළඟට තියෙන්නේ අපිට මේ order එක place කරන්න. ඉතින් ඒකට පොඩි වැඩ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන payment methods කියන එකට අපි අපේ bank card එකක් add කරලා, ඒ කියන්නේ debit card එකක් තමයි සාමාන්‍යයෙන් add කරන්නේ. debit card එකක් add කරලා ඉවරලා මෙතන පහලින් තැඹිලි පාටට පෙන්නන submit order කියන එක tap කරාට පස්සේ ඔයාලගේ order එක automatically place වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න ඕනේ මේ තෙමු කියන app එක register වෙන ආකාරය සහ ඒකෙන් order එකක් දාගන්න විදිහ. ඉතින් වීඩියෝ එක කොහොමද ඔයාලත් මේ app එකෙන් shopping කරලා තියෙනවද? පහලින් comment එකක් දාන්න. මම තව ඉස්සරහට මේ වගේ shopping app සහ ඒ වගේ discount පිළිබඳව වීඩියෝ ගොඩක් ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම unboxing ගොඩකුත් ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. එතකොට ඊළඟ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට මේක ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.